ඔයාලා දැකලා ඇති අපේ රූම් එක ඉස්සරහා තියෙන මේ පොඩි බල්කනි ඒරියා එක. ඉතින් අපි මෙතන ඉන්න ඇත්තටම ආසයි. ඒ වුණාට අපිට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ බල්කනි එකට දෙපැත්තකින් ගෙවල් දෙකක් තියෙනවා. ඒ නිසා එතන තියෙන ප්‍රයිවසි ගතිය අඩු වෙලා තිබ්බේ. ඉතින් අපි දෙන්න හිතුවා මෙතන පොඩි වෙනසක් කරන්න. ඉතින් මේ දවස්වල වැස්සත් නිසා හොඳටම මෙතන ජරා වෙලා තිබ්බේ. අපි මුලින්ම කරේ මෙතන ක්ලීන් කරගත්ත එක. අපිට ඕනේ මේ බල්කනි එකට හැම පැත්තෙම කවර් කරගන්න. ඉතින් අපි ඒකට ඕඩර් කරා ෆෙන්ස් පැනල් එකක්. අපි ඒක ගත්තේ ටෙමු එකෙන්. ඒ වගේම ඒ පැනල් එකත් එක්ක අපිට ලැබෙනවා සිප් ටයිස් උත්. ඇත්තටම අපිට ඒක ගොඩක් ලොකු ඩිස්කවුන්ට් එකකට ගන්න පුළුවන් වුණා. අපේ බල්කනියේ ෆෙන්ස් එකට වඩා ඒක ටිකක් දිගයි. ඒ වුණාට ඒක එච්චරම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මේ පැනල් එකේ තියෙන විදිහට උඩිනුයි යටිනුයි දෙපැත්තෙම සිප් ටයිස් දාගන්න පුළුවන්. ඒ වුණාට මේ පැනල් එක අපේ වැටට වඩා ටිකක් දිගයි. ඒ නිසා අපි උඩ තීරුවේ විතරයි සිප් ටයිස් දාගත්තේ. හැබැයි මේ පැනල් එක ඉවර වෙන තැනිනුයි පටන් ගන්න තැනිනුයි අපි සිප් ටයිස් දෙකක් දාගත්තා. අනිත් ටිකටම අපි දැම්මේ නැහැ. ඇත්තටම ඒ වුණාට ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ පැනල් එක අපේ බල්කනි වැට තරම්ම දිග නැහැ. අන්තිම ටිකෙන් ටිකක් ඉතුරු වුණා. ඒනට ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද අපිට ඕන ටික ඔක්කොම කවර් වෙච්ච නිසා. ඉතින් අපි හිතුවේ මේ අර ඉතුරු වෙන කොටස වැහෙන්න මොකක් හරි ප්ලාන්ට් එකක් තියන්න. ඉතින් මේ විදිහට තමයි අපේ පැනල් එක සෙට් කරගත්තාම බල්කනි ඒරියා එක තිබුණේ. ඉතින් අපි පළවෙනි දවසේ කරේ මේ විදිහට බල්කනිය ක්ලීන් කරලා මේ පැනල් එක සෙට් කරගත්ත එක. අපිට ඇත්තටම මෙහි ගාඩන් ඒරියා එකක් නැහැ. ඒ වුණාට අපි දෙන්නම හරි ආසයි පැල වවන්න. ඉතින් අපි හිතුවේ මේ බල්කනි ඒරියා එකේ පොඩි මල් පැල කීපයක් වවන්න. ඉතින් අපි පස්සේ දවසක ගියා දියතුයනට. එතන තියෙන මල් පැල ගොඩාක්. ඉතින් එතන කට්ටිය රෙකමන්ඩ් කරපු මල් පැල කීපයක් අපි ගත්තා. ගොඩක් ලොකු පැල නෙමෙයි. ඉතින් අපි මේක ෆස්ට් ටයිම් කරන නිසා පොඩි මල් පැල කීපයක් තමයි ගත්තේ. ඒ වගේම මං කිව්වේ අර අපේ ෆෙන්ස් එකකින් කවර් වෙන්නේ නැති කොටසක් තියෙනවා කියලා. එතනට අපි තියන්න ඇක්ටේරියා පැලයක් ගත්තා. ඒ වගේම අනිත් ගත්ත පැල ටික අපි බල්කනියේ වැටේ එල්ලන්න පුළුවන් විදිහට දාගෙන තමයි ගත්තේ. මම හරිම ආසයි හැමදාම මල් පිපිලා තියෙන පැලවලට. ඉතින් එහෙම පැල වර්ග දෙකක් තමයි ගත්තේ. මං ගත්තා ටොරේනියා පැලයි ඒ වගේම ඩයන්තස් පැල. මේ තියෙන ටොරේනියා පැලයක්. මේක වැල් විදියට හැදෙන එකක්. මේකේ කලර්ස් දෙකක් මික්ස් කරලා තමයි යාලා මේ පොට් එක හදලා තියෙන්නේ. ඒ වගේම මේ තියෙන ඩයන්තස් පැලයක්. මම ඒකේ කලර්ස් දෙකකින් ගත්තා. මේ තියෙන අනිත් ටොරේනියා එක මම මේකේ කලර්ස් 4කින් ගත්තා. මට ඕනේ බල්කනිය වැටේ දිගට මල් පැල ටික තියන්න. ඉතින් ඒකට අපි මේ වගේ ටිකක් දිග පෝච්චි 3ක් ගත්තා. ඉතින් ඒව එල්ලගත්තේ සිප් ටයි වලින් අපි. එනකොට ඒව ටිකක් හයිය මදි. ඒ නිසා අපි පස්සේ කම්බිත් එකතු කරලා මේක වැටේකට ගහගත්තා. අපි ඉතින් මුලින්ම කරේ පස් දාගත්ත එක පෝච්චියට. ඊට පස්සේ අපි කොම්පෝස්ට් පොහොර දැම්මා. ඊට පස්සේ අපි මල් පැල ටික ඉඳගත්තා. මං අර ගත්ත ඩයන්තස් පැල ටික එක පෝච්චියක දාගත්තා. ඒ වගේම ටොරේනියා පැල ටික මං කවලමේ අනිත් පෝච්චි දෙකේ තියාගත්තා.
ඉතින් මේ විදිහට තමයි තිබුණේ අපි පෝච්චි වලට පැල ටික දාගත්තට පස්සේ ඒ වගේම මම මේ මිංචි පැලෙක් ගත්තා. ඒක මේ වගේ උඩකින් තමයි අපි එල්ලගත්තේ. මේ ටොරේනියා පැල හරිම ලේසියෙන් පැල කරගන්න පුළුවන්. මේ වගේ ඇටවලුනුත් පැල කරගන්න පුළුවන්. ඒ වගේම අතුවලුනුත් පැල කරගන්න පුළුවන්. අපිට මේ විදිහට බැල්කනි ඒරියා එක හදාගන්න පුළුවන් වුණ එක ගොඩක් ප්‍රයෝජනවත්. මොකද අපි කැමති හවස් වෙලාවල් වලට බැල්කනි ඉඳන් තේ එකක් බොන්න, එහෙම නැත්නම් පොතක් කියවන්න, ඒ වගේ දේවල් කරන්න. ඉතින් ඒ දේවල් මෙතන එළිය ඉඳන් කරනකොට ඇත්තටම මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඒ වගේම මම ආසාවෙන් ඉන්නවා මේ බැල්කනි ඒරියා එක තව ටිකක් කොසී ෆීලිං එකක් එන විදිහට හදාගන්න. මේ දවස්වල ඒකට මම අයිඩියාස් හොයන ගම තමයි ඉන්නේ. මම තව ආසයි තව පැල වර්ග කීපයක්ම ගන්න. තව වෙනස් පාටවල් වල මල් පැල ගන්න. ඒ දේවල් කරන්න ගොඩාක් ආසාවෙන් ඉන්නවා. අපි මේ බැල්කනි ඒරියා එක මේ විදිහට ප්‍රයිවසියක් තියෙන විදිහට හදාගත්තෙම අපිට එතන කාර්ය ගත කරලා මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන් වෙන නිසා. ඒ වගේම දැන් මේ මල් පැල තියෙන නිසාත් අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. මොකද මේ පාට මල් දිහා බලන් ඉන්න එක, ඒ වගේම ඒව නඩත්තු කරන එකත් අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න උදව් වෙනවා. ඉතින් මට ඇත්තටම හරිම සතුටුයි මේ විදිහට බැල්කනි ඒරියා එක හදාගන්න පුළුවන් වුණ එක. ඉතින් මම හිතනවා ඔයාලත් මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.